සුබදවසක් යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එක අවසානයේත් නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මතක් කරනවා වීඩියෝ එක බලන ඔයා අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා මෙන්න මේ විදිහට notification bell එකත් all දාලා තියාගන්න. ඉතින් ආස්වාසම පිළිබඳව වැදගත් වෙන වීඩියෝ දාපු සැනින් ඔයාට notification එක ළඟට ගෙන්නගෙන විස්තර බලන්න පුළුවන් වෙන්නේ එතකොට තමයි. ඉතින් යාළුවනේ ඔන්න ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු ඔක්තෝබර් මාසයට අදාළ දෙවන අතියරේ අයගේ මුදල් මේ වෙනකොට ඔන්න සිස්ටම් එකට බැර කරලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබුණා හිගමුදලුත් ලබා දෙනවද කියලා. ඉතින් හිගමුදලුත් ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ නොලැබුණු අය ඉන්නවා බැංකු ගිණුම් වෙරිෆයි වෙලා අන්නේ අයට තමයි. ඉතින් මේ මුදලුත් එක්කම මේ මාසේ ඔන්න දාලා තියෙනවා. ඉතින් එහෙම හිගමුදල් ලැබෙන්න සුදුසු අය සුදුසුකම් ලබලා තියෙන අයට හිගමුදලුත් ලැබිච්ච අය ඉන්නවා. ඉතින් ඔයාගෙත් මොනවාම හරි දෝෂයක් මේ වෙනකොටත් තියෙනවා නම් සිස්ටම් එකට මුදල් වැටෙන්නේ නැති හේතු අපි වීඩියෝ දාලා තියෙනවා. channel එකට ගිහින් ඒවත් බලලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ඒ ප්‍රශ්න निराකරණය කරගෙන ඔයාටත් අසසම ලබා ගන්න කටයුතු කරන්න. ඔයත් තේරිලා පත් වෙලා ඉන්නවා නම් මේ වෙනකොට බැංකු ගිණුම් වෙරිෆයි වෙලා අසසමට සුදුසුකම් ලබලා හැබැයි තවමත් මේ වෙනකොටත් මුදල් ලැබිලා නැත්නම් ඔයාගේ account එකේ මොනවාම හරි දෝෂයක් තියෙන එක නිසා ඒක හදාගන්න. නැත්නම් ඔයාට දිගටම ওই විදිහට තමයි පෙන්වන්නේ මුදල් ලබා ගන්න විදියක් නැහැ. ඉතින් මුදල් සිස්ටම් එකට වැටුණට ඔයාලට තවම බැංකුවෙන් ලබා ගන්න විදියක් නැහැ. ඉතින් ගිය මාසේ නම් 30 වෙනිදා කෙලිම බැංකුවට නිකුත් කරා. මේ මාසෙත් ඔයාලට 31 වෙනිදා වෙනකොට මේ මුදල් ලබා දෙන්න කටයුතු කරයි අසසුම සාධක ප්‍රතිලාභ මණ්ඩලය සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින්. ඉතින් ඒ වගේම 30 වෙනිදා සහ 31 ඔයාලට මේ මුදල් ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අනිවාර්යෙන් ලබා දෙයි. මොකද නොවැම්බර් මාසයට අදාළ මුදලුත් ඔයාලට ඊගාවට මාසේ සිස්ටම් එකට බැර කරන්න තියෙන නිසා. ඉතින් වැඩිහිටි දීමනාව ගැනත් පුංචි දෙයක් කියන්න ඕනේ. ඉතින් 27 වෙනිදාට තමයි වැඩිහිටි දීමනාව ලබා දෙන්න තිබුණේ දින. ඉතින් ඒකත් පරක් වෙලා තියෙනවා. ඒක නිසා ඒකත් ඔයාට මේ මාසේ 30ට කලින් වැඩිහිටි දීමනාවත් ඒ අසසම ගිණුම් හිමි අයගේ පවුල් වල බැංකු වලට මුදල් බැර කරයි. ඉතින් මේ සතිය ඇතුළත ඒ සියලුම දේවල් ලබා දීලා අවසන් කරන්න කියලා තමයි යලින් නියෝග ලැබිලා තියෙන්නේ කියලා අපට ලැබුණ ආරංචිය අනුව තමයි ඒම විදියට තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙතන පුංචි වැරද්දක් තියෙනවා. අපට ලැබිල්ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ නොවැම්බර් 1 වෙනිදාට තමයි ඩේට් එක තියෙන්නේ 1970 කියලා. ඉතින් මේක පෙන්ඩින් එකේ තියෙන්නේ තවමත්. මොකද ඔයාලට මුදල් ලබා දීලා නැති නිසා. ඒක නිසා කවුරුත් කලබල වෙන්න එපා. කොහොම හරි ඔයාලගේ සිස්ටම් එකට මුදල් වැටලා තියෙනවා. ඒ පුංචි වැරදීමක් වෙන්නේ නැති සිස්ටම් එක අප්ඩේට් කරද්දි වෙච්ච. ඉතින් ඒක අතපසුවීමක් ඒගොල්ලෝ හදාගනී ඒක. ඒක නිසා අපට ඒකෙන් වැඩක් නැහැ. ඔයාලට මුදල් ලැබිලා තිබුණා නම් එච්චරයි. ඉතින් මම නිතරම කියන්නේ මේ රාජ්‍ය ආයතන වල වැඩ කරන නිලධාරීන් හරියට අර තනමල්ලිල පැත්තේ ගිහිල්ලා පුංචි මල් කූරක් ඇදලා මේ වගේ වැඩ කරනවා වගේ තමයි මට හිතෙන්නේ. ඉතින් ඒ කෙසේ වෙතත් ඔයාලට 31 වෙනිදා වෙනකොට මුදල් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ දින එහා මෙහා වුණොත් මම ඔයාලව ඉක්මනින් දැනුවත් කරන්න රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක follow කරන්න අපේ Facebook page එක. ඔයාලට මුදල් තෑගි දිනා ගන්න පුළුවන්. ඉක්මනින් තොරතුරු දැනගන්නත් පුළුවන්. ඉතින් WhatsApp group එකට join වෙන්න කියන ගමන් ගිහින් යන්න හැමෝටම ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ අදහස් මේ වීඩියෝ එකට පාලින් comment කරන ගමන් වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම බුදු සරණයි.